අයිබෝවන් අද 2026 මැයි මාසේ 28 වෙනිදා මේ තමයි අපේ පොඩ්ඩට අකුරු කියවන දවස අද අපි පොඩියට ලෑස්ති කරගත්ත තැන තමයි මේ තියෙන්නේ. තාම අපි පොඩ්ඩක් මේක දැක්කේ නැහැ. යාව අපි කාමරේ තියාගෙන තමයි මේ දේවල් ලෑස්ති කරේ. දැන් තමයි යාව අපි මේක පෙන්වන්න එළියට එක්කන් ඉන්නේ. ඒක දැක්කම පොඩ්ඩට ගොඩක් සතුටුයි. වට පිට හැරි මොකක්ද මේ කරන්න යන්නේ, මොකක්ද මේ තියෙන්නේ කියලා ඉතින්. එයාට මේක අලුත් මාත් දැකීමක් නේ. ඉතින් අපිට දීලා තිබ්බ වෙලාවන් වලට මේ දේවල් හරියටම කරන්න උත්සාහ කරා. ඉතින් අපි පළවෙනියට බුදුන් වැඳලා ඒ පූජාවන් කරලා ඊට පස්සේ දෙවියන් වැඳලා ඒ දේවල් කරලා ඉතින් අපි පොඩ්ඩක් අකුරු කියවන වැඩේ පටන් ගත්තා. මේ තියෙන්නේ අපි පොඩ්ඩක් අකුරු කියවන්න මුලින්ම පටන් ගත්ත වෙලාව. මොකද අකුරු කියවන්න කලින් මේ බුදුන් වදින දේවල්, දෙවියන් වදින දේවල් අපි කරලා ඉවර කරලා තියාගන්න ඕනේ. අපේ පොඩ්ඩක් අගයි. ඒ නිසා එක විදිහකට තියාගන්න තමයි පොඩ්ඩක් අමාරු. ඒත් අපි ඉතින් කොහොම හරි පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන හරි වෙලාව වෙනකන් අකුරු කියවන්න අපි අල්ලගෙන හිටියා පොඩ්ඩක්. කියනවා නේද සාන්තදාන්ත විමුක්තිය. මොහොම තමයි අපි පොඩ්ඩක් කුරු කියවන දවසේ ඒ චාරිත්‍ර ටික අපි කරේ. එයාත් බලනවා මොනවද මේ කරන්නේ කියලා. අලුත් අත්දැකීමක් මෙයාට. යට විතරක් නෙමෙයි අපිට. කොහොම හරි කුරු කියවන වෙලාව ආවා. Look there. Okay, what book do you want? This one? On දැන් තමයි පොඩ්ඩක් ලයින් එක කියවන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි සිංහල හෝඩි එක අරගෙන English book, numbers book. එයාට You look? කියලා දෙන්න තමයි අපි මේ තමයි අපි පොඩ්ඩක් පළවෙනි අකුර කියෙව්වේ. යානම් ගොඩක් කලබලයි මොකද එක විදිහකට හරි මාරුවෙන් ගියාට පොඩ්ඩක් කරදරයි. ඒකට ගන්න පන්නේ නිසා කමල්ලගෙන දන්නවා කොහොමද මාරුව කියලා පොඩ්ඩක් එක විදිහකට යාගෙන ඉන්නේ. අනිත් එක යාට අපි අකුරු කියලා දෙද්දි එයා ඒක තියෙන රූප දැක්කම එයා ඒක අපිට කියලා දෙන්න තමයි ගොඩක්ම try එක දෙන්නේ. ඒක පුරා බලන්න එයා දන්න මොනවද කියන්නේ අපිට කියලා. ඒ පොඩ්ඩක් Okay. Okay, ලියන්න ඕනේ. ඉතින් ඒක කරලා අපි යාට ඉංග්‍රීසි හෝඩියක් කියුවා. tell me what is this? එයා නම් ෆුල්ම try කරන්න අපිට ඒක කියලා දෙන්නේ. What is this? එයා දන්න දේවල් ටික. Okay. එහෙම තමයි දැන් පොඩ්ඩෝ ගොඩක් අපිට වැඩි ඉස්සරහින් ඉන්නේ. Apple. මාතින් තාක්ෂණය අතින් ඒගොල්ලෝ අපි හිටියට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඇත්තටම දෙමව්පියෝ විදිහට අපි ආස සහ අපේ මං හිතන්නේ අපේ ප්‍රාර්ථනාව එක තමයි ඉතින් අපිට වැඩි පොඩ්ඩක් හරි අපේ දරුවෝ ඉස්සරහින් ඉන්නවා දකින්න. Okay. සතුටු දවසක්. ඉතින් අද ඉතින් මේ විදිහට තමයි යාට පළවෙනි අකුර අපි ලියුවේ. Okay. Okay. අමාරුයි නමුත් අපි මේ දේවල් හරියටම කරන්න උත්සාහ කරන්න ඕනේ. දේවල් හරියටම කරන්න ඕන නිසා අපි මේ දේවල් පොඩ්ඩක් කොහොම හරි කන්ට්‍රෝල් කරගෙන අපි කරා. මොකද අපි පොඩ්ඩක් පළවෙනි Okay, left. Can you? Oh, okay. Right. Give me. Right.
Now Kiwi's turn. Kiwi's turn. Right, A. Look. One. A. No, there. Now your turn. දැන් ඉතින් යා ඒ දේවල් වෙලාවට කරලා ඒ චාරිත්‍ර හරියට අපි කරගත්තා. දැන් ඉතින් පොඩ්ඩක් And draw. ඕන දෙයක් කරලා එයාට පළවෙනි එක Okay. කරන්න ඕන දේවල් තෝරගන්න වෙලාව දෙන එක. You say අයන්න Ayanna. අයන්න සයන්න Yes. what is this අයන්න What is this? ඕක තමයි අපේ පුතා ගත්තේ කලර් පෙන්සිල් එක. ඒක තමයි එයා පළවෙනි එකෙන් ගත්තේ. Look, Kiwin, there. වෙලාවට Oh, ගත්තේ දැන් අනාගතයේ Kiwin, වා. සාර්ථක වෙන්න කියලා තමයි අපේ නම් එක What are you ප්‍රාර්ථනාව. doing? What? Cake? Do you want cake? රටට ලෝකයට සමාජයට හොඳ පුරවැසියෙක් Kevin? What are you doing? ඇත්තටම What are you මම doing ප්‍රාර්ථනා that? What is කරන්නේ that, විතරයි. Kevin? හොඳ පුරවැසියෙක් වෙයි. Where? අර සිංහල හොඩියද? Kevin, look, cake. Get and eat. දැන් නම් ෆුල් ට්‍රයි කරන්න කේක් එක Kevin? ගන්න. කොහොම හරි ඉතින් You want මේ cake? දේවල් වෙලාවල් වලට ඒ දේවල් Okay. ඒ ටයිම් බලලා අපි හරියට කරලා දැන් ඉතින් තියෙන්නේ එයාගේ සෙල්ලම් බලාගෙන ඉන්න එක. ඉතින් දැන් ඉතින් එයාට ඕන Press the letters. Sound is coming. ටික වෙලාවක් ඒ දේවල් බලාගෙන යත් එක්ක Press සෙල්ලම් A. Kevin, press. ඔන්න තමයි අපේ Kevin. පොඩ්ඩට අකුරු කියෙව්වේ. ඉතින් ඇත්තටම වීඩියෝ එක කරලා Yes. Kevin. සෝෂල් මීඩියා වලට Show දාලා me තියන්නත් මම Press තීරණය an කරේ. A. Press the A, Kevin. සමහර විට මේවා එයා ලොකු වෙද්දී එයා බලද්දී යාට ගොඩක් සතුටු හිතෙයි. මොකද මේ දේවල් ෆෝන් වල ඩිවයිස් වල තිබ්බට What is the A? Show again. Show me again. ඉද අපි දන්නේ නැහැ. Kevin, show me again. There. මම සෝෂල් මීඩියා වල හරි තිබ්බොත් එයා ලොකු Show me දවසක යාට මේවා බලලා That is A, no, Kevin. සතුටු වෙන්න පුළුවන් වුණොත් Yay. ඇත්තට මේක හොඳයි කියලා හිතුණා. මම ඒකයි මේක සෝෂල් මීඩියා Again, show me A. දවසක Go යාළුවෝ and වෙලා show මේක me බලයි A. සතුටු වෙයි කියලා හිතන නිසා. Yay. Where's the A? කොහොම හරි පුතේ වා දවසක මේක බලන්න. No, A, ඔයාට A. සතුටු හිතෙයි. වාගේ අම්මේ තාත්ති එකතු වෙලා මෙන්න මේව තමයි ඔයාට අකුරු කියෙව්වේ කියලා. ඉතින් අදත් ඔයා වෙනුවෙන් කරන එකම ප්‍රාර්ථනාව තමයි දක්ෂ හොඳ අවංක රටට Kevin. ලෝකෙට වැඩදායි A. හොඳ පුරවැසියෙක් වෙන්න කියලා. Show me. I don't know. Show වෙන me. ලොකු දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් කරොත් Show? What? අපිට ගොඩක් සතුටු හිතේ පුතේ. Show me the A, Kevin. පුතාට There. සරණයි. In there. රට දිනන්න ලෝකේ දිනන්න there. කොල්ලෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා. What is the A? දැන් බලමු What? සෙල්ලම්. Look again. What is that, Kevin? What is this letter, Kevin? That is B. That is B. Where is the A? A. I want to look A. There is A? That is A? Are you sure? Okay, Umma. That is also A? හැමෝටම ජය වේවා. They are also A? සරණයි. Okay. ස්ප්‍රින්ග්